Hi, welcome back to my YouTube channel. මම අද ආවේ මගේ hair care routine එක මොකක්ද කියලා පෙන්වන්න. මම ගොඩක් වෙලාවට මගේ කොණ්ඩේ ස්ට්‍රේට් කරනවා. එහෙම නැත්නම් කලර් එකක් දානවා. සමහරක් වෙලාවට මට හිතුණොත් කොටටම කපලා දානවා. ඒ වගේ වෙලාවල් වලට මගේ කොණ්ඩේ ස්පෙෂලි ඔය ස්ට්‍රේට්නින් එකක් වගේ කරන වෙලාවට මගේ කොණ්ඩේ ඩැමේජ් වෙලා කොණ්ඩේ ගියපු අවස්ථා ගොඩක් තියෙනවා. ඊට අමතරව ගොඩක් කොටට කපපු වෙලාවට අයියෝ මගේ දිග කොණ්ඩේ අපරාධේ මම ඒ විදිහටම තියාගත්තා නම් හොඳයි කියලා හිතන වෙලාවට මං කරන hair care routine එක පෙන්වන්න තමයි මං ආවේ. මොකද ඒක ඇත්තටම මම්ම ගෙදරදී හදාගන්න hair oil එකක්. ඒක use කරලා තමයි මං මගේ කොණ්ඩේ ආපහු වවාගන්නේ. ඉතින් මට හිතුණා ඔයගොල්ලන්ට පෙන්වන්න මේ hair oil එක කොහොමද හදාගන්නේ සහ ඒක හදාගත්තට පස්සේ ඒක නිවැරදිව පාවිච්චි කරන්න කොහොමද කියන එක මේ වීඩියෝ එකෙන් කියලා දෙනවයි කියලා. මේ දැන් ඔයගොල්ලෝ දකින්නේ රෝස්මෙරි පැලැටිය. මේක එච්චර අමාරු නෑ හොයාගන්න. මං හිතන්නේ දැන් ලංකාවෙත් හැම තැනකම වගේ මේක හොයාගන්න පුළුවන්. කීල්ස් එකෙන්, කා ගීල්ස් එකෙන්, ග්ලෝ මාක් එකෙන් ඒ ඕනම තැනක මේ රෝස්මෙරි කියන මේ පැලැටිය ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. මේක ඇත්තටම වේලුන එක නැතුව ෆ්‍රෙෂ් මේ විදිහට තියෙන ෆ්‍රෙෂ් එක ගන්න පුළුවන් නම් තමයි ගොඩක්ම මේ වටින්නේ. සහ ගොඩක්ම හොඳ මේ මං කියන මේ ඔයිල් එක හදාගන්න. ඔයා පිටරටක ඉන්න කෙනෙක් නම් ඔයාට මේක ඔන්ලයින් ඕඩර් කරලා ගන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට වින්ටර් සීසන් එකේදී මේක හැදෙනවා ටිකක් අඩුයි. ඒක හන්දා ඔයාට හොයාගන්න අමාරු වෙන හන්දා ඔන්ලයින් ඕඩර් කරලා ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. සති 4ක් වගේ කාලයක් ඇතුළත ඔයාගේ කොණ්ඩේ වැවෙන වේගය වැඩි කිරීමේ ඉතාම සුවිශේෂී හැකියාවක් මේ ශාකයට තියෙනවා. ඉතින් මගේ මේ අද හදන්න හදන ඔයිල් එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ මේ රෝස්මෙරි ශාකය. ඉතින් අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. රෝස්මෙරි එක නම් මාරම සුවඳයි. මේකේ මේ තියෙන ඉති ටිකෙන් මං කොළ ටික වෙනම කපලා අයින් කරගන්නවා. මෙහෙම කරන්නේ ඔයගොල්ලෝ මේ ඔයිල් එක හදාගෙන ඉවරනාට පස්සේ අපව කන්ටේනර් එකකට මේ ඔයිල් එක දාන්න හදද්දි මේ ඉති ටික තියෙනකොට ඔයගොල්ලන්ට අපහසු වෙන්න පුළුවන් හන්ද. ඒ හින්දා වේලස්සනින්ම මම මේ විදිහට මේකේ කොළ ටික වෙනම අයින් කරගන්නවා. මම මේ රෝස්මෙරි ඔයිල් එක හදාගන්න යූස් කරන මේන් ඔයිල් එක තමයි කොකනට් ඔයිල් එක. වර්ජින් කොකනට් ඔයිල්. මම මේක ගන්න එක හේතුවක් තමයි මේක ගොඩක් වෙලාවට කොණ්ඩේ දික් කරන්න තවත් හේතුවක් වෙනවා. ඊට අමතරව කොකනට් ඔයිල් එකෙන් කොණ්ඩේ වැටීම අඩු කරනවා. ඩැන්ඩ්‍රෆ් තියෙනවා නම් ඒව අඩු කරනවා. මේකේ ඇන්ටි ෆංගල්, ඇන්ටි බැක්ටීරියල් ප්‍රොපර්ටිස් තියෙන හන්ද සමහරක් වෙලාවට සමහර කට්ටියගේ අර ඉචි ස්කැල්ප් එක තියන අයට ඒක අඩු කරනවා. ගොඩක් වෙලාවට කොණ්ඩේ ෂයින් එකට හේතුවක් වෙනවා. ඩැමේජ් එක අඩු කරනවා. ඒක හන්දා තමයි මම මේ කොකනට් ඔයිල් එක අද යූස් කරන්නේ මගේ මේ ඔයිල් එක හදාගන්න වැඩේට. කොණ්ඩේ වවා ගන්න තව රහසක් තමයි මේ කරාබු නැටි. ඉතින් මම මේ කරාබු නැටි කීපයකුත් මගේ කොකනට් ඔයිල් එකටම දාගන්නවා. ඒකට හේතුව තමයි කොණ්ඩේ වැටෙන එක අඩු කරන්න මේ කරාබු නැටි කියන එක මාර විශාල උදව්වක් කරනවා අපේ කොණ්ඩෙට. ඉතින් ඒක හන්දා මම ඒකත් ඇඩ් කරගත්තා මෙතනදී. මම මෙතනදී උළුහාල් සල්පයකුත් දාගන්නවා. මොකද මේ උළුහාල් වල තියෙන ප්‍රෝටීනුයි නිකොටිනික් ඇසිඩ් වලිනුයි hair එක ස්ට්‍රෙන්ත් කරලා hair growth එක ස්ටිමියුලේට් කරන හන්දා. ඉතින් මේකත් ඇඩ් කරගන්නවා මේ හදන ඔයිල් එකටම. මේ වගේ පොඩි ප්‍රමාණයක් ඇති. ගොඩාක්ම දාන්න ඕනෙත් නෑ. මේ වගේ ටිකක් දාගන්න ඔයගොල්ලෝ අර කලින් ප්‍රිපෙයාර් කරගත්තු කොකනට් ඔයිල් එකම තියෙන භාජනයට. දැන් මම පෑන් එකකට වතුර ටිකක් දාලා ඒක රත් කරගන්නවා. මම මේ ඩබල් බොයිලින් මෙතඩ් එක යූස් කරලා තමයි අද මගේ තෙල් එක හදාගන්න හදන්නේ. අපි බලමු ඇයි මම මේ ඩබල් බොයිලින් මෙතඩ් එක යූස් කරන්න කියලා. හදාගන්න ඕනම ඔයිල් එකක් ඩිරෙක්ට්ලි මේ වගේ පෑන් එකකට දාලා රත් කරගත්තොත් වෙන්නේ ඒ තියෙන නියුට්‍රියන්ට්ස් ගණනාවක්ම ඒව නාස්ති වෙන්න පුළුවන්. ඩබල් බොයිලින් ක්‍රමයෙන් මීඩියම් හීට් එකක් යූස් වෙන හන්දා මේ තියෙන තෙල් වල ගුණය පවත්වා ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට මතක් කරනවා මේ වැඩේ නම් ගොඩාක් පරිස්සමෙන් කරගන්න ඕනේ. මමත් ගොඩක් කල්පනාවෙන් තමයි මේක කරගත්තේ. මොකද ඔයගොල්ලෝ වැරදිලා හරි මේ පෑන් එක අත වැදිලා හරි මේ
උණු වතුරට අත වැදුනොත් හරි ඔයගේ අත පිච්චෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ මට බනී මේ විදිහ කියලා දුන්නා කියලා. ඒක හින්දා ගොඩක් කල්පනාවෙන් තමයි මේ ඩබල් බොයිලින් විදිහ කරන්න ඕනේ. ඔයාට මේක කරගන්න අමාරු නම් ඔයාට පුළුවන් මේ පෑන් එක උඩින් වෙනම මේ පියනක් තියලා ඒක උඩින් අර ඔයා ඔයිල් දාගත්ත භාජනය තියන්න. මේ ඩිරෙක්ට්ලි වතුරට දාන්නේ නැතුව ඒ විදිහට කරන්නත් පුළුවන්. මේක වැහෙන විදිහට උඩින් පියනක් තියලා ඒක උඩින් මේ ඔයගොල්ලෝ කලින් ලෑස්ති කරගත්ත තෙල් එක තියන්න පුළුවන්. virgin coconut oil වල rosemary oil වල මේ vitamins fatty acids antioxidants ගුණ තියෙන හින්දා මේ වගේ gentle heat එකකින් ඒ විදිහටම ඒවල තියෙන ගුණ ඒ විදිහටම පැවතිලා ඔයගොල්ලෝ scalp එකට apply කරද්දි මේ hair growth එකට උපකාරී වෙනවා. දැන් නම් මේ තෙල් එක හැදිලා තියෙන්නේ ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. මේ රෝස්මෙරි කොළවල තිබ්බ කොළ පාට මේ ඔයිල් එකට දැන් ඇබ්සෝබ් වෙලා කියලා මට පේනවා. ඉතින් මේක තාම ගොඩක් රස්නේ. මේක ඇප්ලයි කරන්න කලින් මේක අඩුම තරමේ පැය 3-4ක්වත් රස්නේ නැති වෙලා මේක රූම් ටෙම්පරේචර් එකට එනකන් තියාගන්න ඕනේ. නැත්නම් ඕගොල්ලන්ගේ ස්කැල්ප් එක ඩැමේජ් වෙන්න පුළුවන්. මම දැන් මේ ඔයිල් එක කන්ටේනර් එකකට දාගන්න තමයි හදන්නේ. මේ කන්ටේනර් එක මම මුලින්ම හොඳට හොදලා මේකේ පොඩ්ඩක්වත් තෙත ගතියක් තියෙන්නේ නැති වෙන විදිහට පිහිදලා තමයි මේක අරගෙන තියෙන්නේ. මොකද මේකේ චුට්ටක් හරි වතුර ගතියක් තිබුණොත් තෙතමනයක් තිබුණොත් ඉතින් ඕගොල්ලෝ මේ හදාගත්තු තෙල් එක ගොඩ කාලයක් තියාගන්න බැරි වෙනවා. මේක ඉක්මනට නරක් වෙන්න පුළුවන්. ඉතින් අපරාධයක් ඒක. ඒක හන්දා ඕගොල්ලෝ මේ ගන්න බඳුන ඉතාමත් පිරිසුදුවට වතුර පොඩ්ඩක්වත් නැති වෙන විදිහට තියෙන්න බලා ගන්න. නැත්නම් මේ තෙල් එක ඔයගොල්ලෝ තෙල් එක වැඩි කාලයක් ඔයගොල්ලෝ පරිස්සමින් තියාගන්න බැරි වෙනවා. ඔන්න මම දැන් මගේ තෙල් එක හදාගෙන ඉවරයි. මේක මම හදාගත්තේ මේක කොණ්ඩේ වැටීම අඩු කරනවා, dandruff control වෙනවා, hair growth එක වැඩි කරනවා. ඊට අමතරව මේක stress තියෙන කෙනෙකුට, headache එක තියෙන කෙනෙකුටත් ඒව අඩු වෙන්න බලපානවා. දැන් නම් මම තෙල් එක හදාගත්තා. අපි බලමු දැන් මේක කොහොමද apply කරන්න කියලා හරියටම. මොකද මේ තෙල් එක කොච්චර හොඳට හදාගත්තත් වැඩක් නෑ ඔයගොල්ලෝ හරියට මේක apply කරන්නේ නැත්නම්. මම දැන් තෙල් එක ගා ගන්න කලින් මේ වගේ පොඩි බෝල් එකකට මට මේ අදට අවශ්‍ය ප්‍රමාණය විතරක් මම දාගත්තා. මොකද මම අර කලින් දාගත්ත මේ කන්ටේනර් එකට අත දාලා හැමතිස්සෙම ගන්න ගියොත් තෙල් එක ඉක්මනට නරක් වෙන්න පුළුවන්. ඒක හන්දා ඔයාට ඕන ප්‍රමාණය, ඒ කියන්නේ අද යූස් කරන්න ඕන ප්‍රමාණය වෙනම බෝල් එකකට දාලා හරි පොඩි කන්ටේනර් එකකට දාලා හරි තියන පාවිච්චි කරන්න. මොකද අර ඔයගොල්ලෝ කලින් දාපු එකට පාවිච්චි කරොත් අත දාලා ගත්තොත් අනිවාර්යෙන් මේක නරක් වෙනවා. ඔයගොල්ලන්ට වැඩි කාලයක් ඒ තෙල් එක පරිස්සම් කරගන්න බැරි වෙනවා. මේ තෙල් එක හරියට හදාගත්තට මදි. මේක ඔයගොල්ලෝගේ කොණ්ඩේට ඇප්ලයි කරන විදිහ මතත් ඔයගොල්ලෝගේ කොණ්ඩේ වැවෙන විදිහ සහ කොණ්ඩේ වැටීම වළක්වන්න උපකාරී වෙනවා. මම මේ ගාන්නේ මගේ කොණ්ඩේ ටිකක් වැඩිපුර තියෙනවා. මගේ කොණ්ඩේ වොලියුම් එක ගොඩක් තියෙන හන්දා මම පොඩි පොඩි සෙක්ෂන්ස් වලට කොණ්ඩේ අතින්ම හදා ගන්නවා. ඒ හැම සෙක්ෂන් එකකදීම මම මගේ ස්කැල්ප් එකට හොඳට මේ ඔයිල් එක වදින විදිහට තමයි මේක ඇප්ලයි කරන්නේ. කොණ්ඩේ පොඩ තමයි ගන්නෙ. මොකද එකපාර ගොඩක් ඔයිල් හරි එහෙම නැත්නම් කොණ්ඩේ ගොඩක් තනින් තන ගාගත්තොත් වෙන්නේ හරියට ඔයගොල්ලන්ගේ ස්කැල්ප් එකට මේ ඔයිල් එක වදින්නේ නැහැ. ඉතින් මම ටික වෙලාවක් අරගෙන මේ කොණ්ඩේ මගේ අතින්ම හරියට සෙක්ෂන් කරගෙන කොණ්ඩේ හැම ඔළුවේ ස්කැල්ප් එකේ හැම තැනකටම වදින විදිහකට මේ විදිහට හොඳින් ඒක ඇප්ලයි කරගන්නවා. මේ විදිහට කොණ්ඩේ පිටිපස්සටත් හොඳටම ඔයිල් ටික මම ඇප්ලයි කරගන්නවා. ඔළුව ඔහොම ওই විදිහට පහත් කරලා කොණ්ඩේ අතින් සෙක්ෂන් කරගන්න පුළුවන්. මේ විදිහට උඩ අතට තමයි මම කොණ්ඩේට තෙල් ටික දාගන්නේ. එතකොට හොඳට ඇබ්සෝබ් වෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මම මේ විදිහට කොණ්ඩේ හැම තැනකටම ස්කැල්ප් එකේ හැම තැනටම වදින විදිහට මේ ඔයිල් ටික හොඳට දාගන්නවා. මේ විදිහට hair ends වලටත් තෙල් ටික ගා ගන්න අමතක කරන්න එපා. ස්ප්ලිට්ස් end එහෙම තියෙනවා නම් ගොඩක් වැදගත් වෙයි මේ තෙල් ටික හරියට ends වලත් ගාන එක. දැන් නම් මං කොණ්ඩෙට තෙල් ටික නම් ගාගෙන ඉවරයි. හැබැයි මේ තෙල් ගෑවට මදි අපි හරියට මේ hair එක මසාජ් කරන්න ඕනේ. මේ තෙල් ගාලා හොඳට hair එක මසාජ් කරොත් විතරයි මේ ස්කැල්ප් එකට හොඳට මේ අපි හදාගත්තු මේ දාගත්තු ඔයිල් එක ඇබ්සෝබ් කරන්නේ.
ඉතින් අපි බලමු කොහොමද මේ hair එක හරියට ඔයිල් දාගත්තට පස්සේ මසාජ් කරන විදිහ. ඇඟිලි තුඩු වලින් තමයි මසාජ් කරන්නේ. නියපොතු වදින්නේ නැති වෙන විදිහට මසාජ් කරගන්න පුළුවන්. මුළු කොණ්ඩෙම අහු වෙන විදිහට මුළු ස්කැල්ප් එකම කවර් වෙන විදිහට මේ මසාජ් එක කරගන්න ඕනේ. විනාඩි 5ක් විතර කරගත්තාම ඇති. මේ විදිහට සර්කියුලර් මෝෂන් එකෙන් තමයි කරගන්න ඕනේ. කොණ්ඩේ අඩු තැන් තියෙනවා නම් ටිකක් වැඩිපුර මසාජ් කරගන්න පුළුවන් වැඩි වෙලාවක්. අනිත් එක තමයි gentle pressure එකක් use කරන්න. දැන් නම් මම මගේ කොණ්ඩේ ඔයිල් එක ගාගෙන ඉවරයි. මේක ගාගත්තට පස්සේ අඩුම තරමේ පැය භාගයක් අතර ඇතුළත කාලයක් ඔයගොල්ලෝ මේ ඔයිල් එක කොණ්ඩේ තියෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි වොෂ් කරන්න පුළුවන්. මොකද අඩුම පැය භාගයක්වත් යනවා මේ ඔයිල් එක හරියට මේ ස්කැල්ප් එකට ඇබ්සෝබ් කරගන්න. ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලන්ට වොෂ් කරන්න. ඉතින් මම රෙකමන්ඩ් කරනවා මේ ඔයිල් ට්‍රීට්මන්ට් එක ඔයගොල්ලෝ අඩුම තරමේ සතියට එකපාරක්වත් ගෙදරදී කරන්න try කරන්න කියලා. මම නම් ඇත්තටම සතියට දෙපාරක් මේක කරනවා. මම ගොඩක් වෙලාවට මගේ කොණ්ඩේ යනවයි කියලා දැනුනොත් හරි එහෙම නැත්නම් මට හිතලා කොණ්ඩේ කොටට කපපු වෙලාවක ආයි කොණ්ඩේ වවා ගන්න ඕනේ කියන වෙලාවක මම අනිවාර්යයෙන් මේ ඔයිල් එක දිගටම යූස් කරනවා. මාසයක් විතර ඔයගොල්ලෝ හරියට ඒ විදිහට සතියට දෙපාරක් හරි එකපාරක් හරි යූස් කරොත් ඔයගොල්ලන්ට පෙනෙනවා හරියටම මේ hair growth එක හොඳට තියෙනවායි කියලා. ඉතින් මම ඒක ඇත්තටම experience කරලා තියෙන හින්දා තමයි මට හිතුනේ මේ oil එක කොහොමද හදන්න ඕනේ කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න. මම නම් ගත්තේ virgin coconut oil. සමහරක් අය අරගෙන තියෙනවා මම දැකලා තියෙනවා olive oil එකත්. ඒකත් හොඳයි. ඒ ඕනම oil එකක් පාවිච්චි කරලා මේ oil එක හදා ගන්න පුළුවන්. මේකේ තියෙන consistency එක ඔයගොල්ලෝ හරියටම මේක දිගටම කරනවා නම් තමයි මේක හරියටම වැඩ කරනවා කියලා මට හිතෙන්නේ. මොකද එක දවසක් සතියට එක දවසක් ගන්නවා ඊගා සතිය ගන්න. ඊට තව ඊගා සතිය තව එකද එහෙම බෑ දිගටම එක දිගට මේක කරන්න ඕනේ කියලා මට හිතෙනවා. මම නම් ඒ විදිහට තමයි මගේ කොණ්ඩේ වවා ගත්තේ. අර මේ ළඟකදී දවසක මම ස්ට්‍රේට්නින් ප්‍රොසීජර් එකක් කළා. ඊට පස්සේ මගේ කොණ්ඩේ ගොඩාක් යන්න පටන් ගත්තා. ඒසායි මේක ගාද්දි තමයි හරි ගියේ. ඉතින් මම එක්ස්පීරියන්ස් කරපු හන්ද තමයි මම හිතේ මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගේනවයි කියලා. මේක හරියටම කොහොමද කරගන්නේ කියලා. ඔයගොල්ලන්ට ගෙදරදීම හදා ගන්න පුළුවන්. ගෙදරදීම තනියෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. කොණ්ඩේ ගොඩක් අය කොණ්ඩේ ලස්සනට තියාගන්න ආසයි. මම දන්නවා කොණ්ඩේ වවා ගන්න ආසයි. ගොඩක් අයට hair issues තියෙනවා. ගොඩක් අයගේ කොණ්ඩේ යනවා. සමහරක් අයට dandruff issues ඒ වගේ තියෙන ඕනම කෙනෙක්ට මම මේ තෙල් එක නැතරම බය නැතුව කියනවා මේ පාවිච්චි කරන්න. මොකද ඔය issues තිබ්බ කාලෙත් මගේ ඒ issues වලට solution එකක් විදිහට මේක තමයි මම use කරේ. ඉතින් ඊගා වීඩියෝ එකකින් මම ඔයගොල්ලන් හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. තව එකක්. ඔයගොල්ලෝ මගේ channel එක දැනටම subscribe කරලා නැත්නම් අමතක කරන්න එපා. මම ආදරේ මතක් කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්න. bye.